පෙරණහස්සේගේද පුත්‍රයන් වහන්සේගේද ශිදාත්මයන් වහන්සේගේද නාමයෙන් ආමේන්. අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙපෙරණ වහන්සේගේ ප්‍රේමයත් ශිදාත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියලුන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. මම ප්‍රිය සහෝදර සහෝදරියනි වරප්‍රසාද දිව්‍ය පූජාවකට අප නිසලෙස සූදානම් වන පිණිස අපේ පාපී ස්වභාවයන් පිළි අරගෙන දැන් අහසිතරේ සමා වෙල්ලමු. සර්වබලධාරී දෙවියන් වහන්සේටද සහෝදර සහෝදරියනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් මම බොහෝසේ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය. ඒහින් භාග්‍යවන්ත නිත්‍ය කන්‍ය මරියතුමියගෙන්ද සියලු සුර දූතයන්ගෙන් හා ශුද්ධවන්තයන්ගෙන්ද මාගේ සහෝදර සහෝදරියනි ඔබගෙන්ද මා උදෙසා අපගේ සමිදානන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. සර්වබලධාරී දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර අප සැම සදා ජීවනයට පමුණන සේක්වා. ආමේන්. සමිදානනී කරුණා කළ මැනව සමිදානනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව සමිදානනී කරුණා කළ මැනව සමිදානනී කරුණා කළ මැනව අපි යාඥා කරමු. ලොමව ආරක්ෂා කරන දෙවි සමිදානනී ඔබ වහන්සේගේ දයාබර පරිපාලනය යටතෙහි ලොවෙහි සෑම ජාතීන් සාමීන් හා සහයෝගයෙන් විසීමට සැලැස්වූ මැනව. භක්ති ආදරයෙන්ද ආනන්දයෙන් යුතුව ඔබ වහන්සේට සේවය කරන අපහට ඔබ වහන්සේගේ ජනතාව වන අපහට සුද්ධ වූ ස්වභාවයේ මඟ පෙන්වූ මැනව. මේකදී ඔබ වහන්සේ හා ශුද්ධාත්මයන් වහන්සේ සමග එකම දෙවියන් සදාට වැඩ සිටින්නා වූ රජකම් කරන්නා වූද ඔබ වහන්සේගේ පුත්‍රයන් අපගේ සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමේන්. පේදුරු තුමන් විසින් ලියන ලද පළමු වන හසුනෙන් කොටසකි. ඔබගේ පියවරුන්ගෙන් ලැබූ නිශ්චල ජීවිත මාර්ගයන් ඔබ මුදුනු ලැබේ. රන් රිදී වැනි දිරා යන දේවල් මගින් නොව කැලලක්වත් පළුදක්වත් නැති බැටළුව කුලේ ක්‍රිස්තුස් වහන්සේගේ අගනාලය කරන කොටගෙන බව ඔබ දන්නහුය. මේ මිදීම සඳහා ක්‍රිස්තුස් වහන්සේ ලෝකේ මැවීමට පෙර තෝරාගනු ලැබ ඔබ උදෙසා මේ අන්තිම කාලයේදී ප්‍රකාශ කරනු ලැබූසේක. ඔබ මෙම ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන උන්වහන්සේ මරණයෙන් උත්ථාන කොට මහිමයට පත් කළ දෙවියන් වහන්සේ අදහන්නා වූය. මෙලෙස දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලද බලාපොරොත්තුවද ඔබට ඇත. ඔබ සත්‍යයට කීකරු වීමෙන් සහෝදරයාට අවංක ලෙස ප්‍රේම කරන තරමට ඔබගේ සිත් පිරිසිදු කරගත් බැවින් ඔබගේ හදපත්ලෙන් නගින ප්‍රේමයකින් එකිනෙකාට ප්‍රේම කරන්න. ඔබ නැවත උත්ථාන කරනු ලැබුවේද දිරා යන බීජයකින් නොව දෙවියන් වහන්සේගේ ජීවමාන සදාතන වචනය නැමැති දිරා නොවන බීජයෙන් මන්ද සියලු මනුෂ්‍ය වර්ගයා තනපත් මෙනි. ඔවුන්ගේ සකල තේජස තන මල මෙනි. තනකොළ වියලෙයි මල වැටී යයි. එහෙත් ස්වාමින්ගේ වචනය සදහටම පවතී. මේ වචනය නම් ඔබට දේශනා කරන ලද සුබ අස්නය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගීය. ඔබගේ පිළිතුර එම්බා ජෙරුසලම සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සියොන් ගිර තිගේ දෙවිඳුන්ට ප්‍රශංසා කරන්න. එම්බා ජෙරුසලම සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සියොන් ගිර තිගේ දෙවිඳුන්ට ප්‍රශංසා කරන්න. එම්බා ජෙරුසලම සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සියොන් ගිර තිගේ දෙවිඳුන්ට ප්‍රශංසා කරන්න. මන්ද එතුමානෝ තිගේ වාසල් දොරටුවල
අගුල් සවිමත් කළසේක. තිගේ දරුවන්ට ආශිර්වාද කළසේක. පිළිතුර එම්බා ජෙරුසලම සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සියොන් ගිර තිගේ දෙවිඳුන්ට ප්‍රශංසා කරන්න. තිගේ සීමා තුල සාමේ සිදු කරන සේක. ඉස්තරම් තිරුඟු පිටියෙන් තෘප්තියට පමුණුවන සේක. එතුමානෝ සුවකීය ආඥාව පොළවේ හිම දක්වා යවන සේක. එතුමන්ගේ වචන යුව පැතිරෙයයි. පිළිතුර එම්බා ජෙරුසලම සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සියොන් ගිර තිගේ දෙවිඳුන්ට ප්‍රශංසා කරන්න. එතුමානෝ ජාකොබ්ට සිය වචනයද ඊශ්‍රායෙල්ට සිය පනත් සහ නියමයන්ද ප්‍රකාශ කරන සේක. පිළිතුර එම්බා ජෙරුසලම සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සියොන් ගිර තිගේ දෙවිඳුන්ට ප්‍රශංසා කරන්න. එතුමානෝ වෙන කිසි ජාතියකට මෙසේ නොකළ සේක. ඔහු එතුමන්ගේ නියමයන් දැක දැනගත්තෝය. සමිඳුන්ට ප්‍රශංසා වේවා. පිළිතුර එම්බා ජෙරුසලම සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සියොන් ගිර තිගේ දෙවිඳුන්ට ප්‍රශංසා කරන්න. සුපුවත් ජයනද මස්සානම් ස්ථානයේ සිටි දවසේදී මෙන්ද මෙරීබා නම් ස්ථානයේදී මෙන්ද ඔබගේ සිත් දැඩි කර නොගන්න. සමිඳුන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුදරමාක්තුමන්ගේ ශුද්ධෝශේෂයෙන් උපුටා ගන්න ලද කොටසකි. සමිදානනී ඔබ වහන්සේට මහිමය වේවා. ජේසුස්වමින් වහන්සේ සහ ශ්‍රාවකයෝ ජෙරුසලමට යන මාර්ගයේ යමින් සිටියහ. ජේසුස්වමින් වහන්සේ විස්මිතව සිට ශ්‍රාවකයන්ට පෙරටුවෙන් වැඩියසේක. පසුපස්සේ ගිය සෙනග බීතව සිටියහ. උන්වහන්සේ යළිත් 12 දෙනා කැඳවා තමන් වහන්සේට සිදුවන්ට යන දේ කියන්ට පටන් ගත්සේක. බලන්න අපි ජෙරුසලමට යම්හ. මනුෂ්‍ය පුත්‍රයාණෝ නායක පූජ්‍යකයන්ටත් විනිදරින්ටත් පාවා දෙනු ලබති. ඔහු එතුමන් මරණයට නියම කොට විජාතීන්ට පාවා දෙන්නෝය. ඔහු එතුමානන්ට නින්දා කොට කෙලගසා කසවලින් තලා මරණයට පත් කරන්නෝය. තෙදිනකට පසු එතුමානෝ උත්ථාන වනසේකයි වදාළසේක. සෙබෙදගේ පුත් ජාකොබ්ද ජොහාන්ද උන්වහන්සේ වෙත આવුත් ගුරුදේවයනි අප ඉල්ලන දේ ඔබ අපට ඉටු කර දෙනසේක් නම් අපි කැමැත්තෙමුයි කීහ. මා ඔබට කුමක් කර දෙනවට ඔබ කැමැතිදයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. ඔබගේ තේජස්රියේදී අපගෙන් එක්කෙනෙකුට ඔබගේ දකුණු පසද අනෙක් කෙනාට වම් පසද හිඳගන්ට වරන් දුන මැනවයි ඔහු උන්වහන්සේට කීහ. හෙජ්ජේ ස්වාමීන් වහන්සේ ඔබ ඉල්ලන්නේ කුමක්දයි ඔබම නොදන්නේය. මා බොන දුක් වේදනා නැමැති කුසලාණයෙන් බොන්නට හෝ මා ලබන බෞතිස්ම ස්නාපනය ලබන්නට හෝ ඔබට හැකිදයි ඔවුන්ගෙන් ඇසූසේක. අපට හැකියයි ඔහු උන්වහන්සේට කීහ. ඒ ස්වාමීන් වහන්සේද මා බොන කුසලාණයෙන් ඔබත් බොනු ඇත. මා ලබන බෞතිස්මයෙන් ඔබත් බෞතිස්ම ස්නාපනය ලැබුණු ඇත. එහෙත් මාගේ දකුණු පසද වම් පසද
හිඳ ගැනීමට දීම මාසුරු දෙයක් නොවේ. යම් අය සඳහා එය නියම කරන ලද්දේද එය අයිති වන්නේ ඔවුන්ට වදාළසේක. එවිට අනිත් 10 දෙනා ඒ අසා ජාකබ් සහ ජෝහන් සමග අතිශයින් කෝපවූහ. ඒ ස්වාමීන් වහන්සේ ඔවුන් තමන් වෙත කැඳවා මෙසේ වදාළසේක. විජාතීන් අතර ආණ්ඩුකාරයන් වශයෙන් සම්මත වූවන් ඔවුන් කෙරෙහි ආධිපත්‍ය පවත්වන බවත් ඔවුන්ගේ ප්‍රධානීන් ඔවුන් කෙරෙහි බලය පාන බවත් ඔබ දන්නාහුය. එහෙත් ඔබ අතරෙහි එසේ නොවේ. ඔබ අතර ප්‍රධානියවන්ට කැමති යමෙක් වේද ඔහු ඔබේ සේවකයා විය යුතුය. ඔබ අතර ස්වාමියාවන්ට කැමති යමෙක් ඇද්ද ඔහු සියල්ලන්ගේ දාසයා විය යුතුය. කුමක් හේින්දත් මනුෂ්‍ය පුත්‍රයන්න් වද වැඩියේ සේවය ලැබීමට නොවේ සේවය කිරීමටය. බොහෝ දෙනා උදෙසා මෙදීමේ මිලයක් වී සියදිවි පිදීමටයි වදාළසේක. සම්බුදුන් වහන්සේගේ කලිමදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. අපි සුළු මොහොතකට වාඩි වෙමු. ක්‍රිස්තුවිදානතර මා ප්‍රිය සහෝදර සහෝදරියනි දරුවනි, දේශස්වාමීන් වහන්සේ සෙබදිගේ පුතුන් දෙදෙනාත් එක්ක පොඩි කාලේ ඉඳන් එකට වාසය කරා. සෙබදිගේ පුතුන් දෙදෙනා කියන්නේ යමක් කමක් තිබ්බ උදවිය. ඒ ස්වාමීන් වහන්සේගේ ජාති සොහිරන් උනාට ඔවුන්ට බෝට්ටු තිබ්බා. Taman අයිතිකාරය ලෙස දැල්ලාම් පන්න තිබ්බා. ඔවුන්ගේ සමහරක් බෝට්ටු වල මිනිස්සු වැඩ කෙරුවා. ඒ වගේම ඒ පැත්තේ ටිකක් වැදගත්මක් තිබ්බ පවුලක්. ඒ වගේම ජේස්වාමීන් වහන්සේ අනුගාමී වුන් තුල ජේස්වාමීන් වහන්සේ ගැලුම්කාරය කියලා පිළිගත්තට ජේස්වාමීන් වහන්සේ අනුගමනය කරද්දී ජේස්වාමීන් වහන්සේගේ හන්ට ඇහුම්කන් දුන්නට ඒ තමන්ගේ தත්ත්වය තරහතරම මේ මමත්වයේ කියන දේවල් සමහරක් අතහැරලා තිබ්බේ නැහැ. ජේස්වාමීන් වහන්සේ මේ තමන් වහන්සේගේ මරණය ගැන කතා කරද්දී වටේ ඉන්න අය බයිබලෙලා ඉද්දී මේ අය කියනවා අපිට ඔබ වහන්සේගේ තේජස්ශ්‍රී වඩන කල දකුණු පස්සයි වම් පස්සයි දෙන්නයි කියලා. මෙතනදී ජේස්වාමීන් වහන්සේට අධෛර්ය වෙන්න තිබුණු අවස්ථාවක්. ඒ ස්වාමීන් වහන්සේට තමන් වහන්සේගේ සහෝදරින් ගෝලයන් ගැන කලකිරීම තිබූ අවස්ථාවක්. නමුත් ඒ ස්වාමීන් වහන්සේ සයි කලේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේ උන්ට තේරුම් ගත්තා. මොකද උන් තාම මේ හැදමින් පවතින අය. හරියට නිකන් අර අපි ඉස්කෝලේ යන කාලේ අපි ඉගෙන ගන්න කාලේ අපි තරුණ තරුණින් සිටිය කාලේදී අපිට සමහරක් දේවල් තේරෙන්නේ නැහැ. ආවේගශීලී හෝ හරි කියලා හිතාගෙන දේවල් කරනවා. නමුත් පසු කාලීනව තේරෙන්නේ ඒ කාලේ මොන මෝඩකම්ද අපි කරලා තියෙන්නේ කියලා. හැබැයි සමහරක් වෙලාවට අපි දැන් පරිණතයි අපි දේවල් දන්නවා අපි අධ්‍යාත්මික කියලා හිතලා අපේ දරුවන් තරුණ තරුණීන් කරන දේවල් හැලුව ලක් කරනවා විවේචනය කරනවා. අපිට මතකනේ අපිත් ඒ කාලේ මේ විදිහටම හිටියයි කියලා. අපි දේවල් ටික ටික ඉගෙන ගන්න ඕන. ජේස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ගෝලයන් හැදෙන හැටි, මෛරිසියා කරන හැටි, මරා ගන්න හැටි, සිත් ඇවුල් හැටි බොහොම ඉවසීමෙන් බලන් හිටියා. බොහොම ආදරෙන් එකිනෙක කෙනාට උදව් කරලා ඒ එකිනෙක කෙනා වෙනස් කරා. ඉස්ලාම අපි වෙනස් වෙන්න ඕන, අපි අපේ සහෘදයට වෙනස් වෙන්න උදව් වෙන්න ඕන. අපි අපේ ජීවිතය අතීතය හදන්නව නම්, අපි අපේ ජීවිතේ හැදිච්ච වැඩිච්ච හැටි දන්නව නම්, අපි දරුවන්ගේ අඩුපාඩු සමහරක් වලදී කලකිරින්නේ අධෛර්ය වෙන්නේ නැහැ. එයාට උදව් වෙනවා. ඒ වගේම අපි එකිනෙක කෙනාගේ ජීවිතේ අපි සමහරක් දේවල් හිතන් ඉන්නව හරියි කියලා. ඒවා හරියටම හරින්නේ නැහැ. බලන්න ජේස්වාමීන් වහන්සේ මේ තමන් වහන්සේගේ ජෙරුසලමට ගිහිල්ලා දුක් විඳීම කතා කරද්දී ගෝලින් තමන්ගේ தත්ත්වය තරාතිරමත් එක්ක තමන්ගේ ස්ථානය ගැන වද වෙනවා. ඔය ජේස්වාමීන් වහන්සේ උන්වහන්සේ කරන කාර්ය ගැන පැහැදිලි අවබෝධයකින් සිටපින්ද ගෝලින්ට උදව් කරනවා. තවදර දවසක උන්වහන්සේ නැතු ගියාට පස්සේ තමන්ගේ වගකීම අතටගෙන හරියාකාරව ඒ දේවල් කරන්නේ. අපිත් උත්සාහ කරමු දවස පුරාවට අපි හැදෙන ගමන් අනිත් අයට හැදෙන්න උදව් වෙන්න. පළවෙනි කීමේ සුද්ධෝ පේතෘතුමා පැහැදිලිව කියපු ආකාරයට ආදරය තුළින් තමන්ගේ සහෝදරයාට දේවල් පැහැදිලි කිරීම තුළින් සහ සුහදව එකමුතු ජීවත් වීම තුළින්. සකල වේලේ දෙවි සමිදානනේ අප වහන්සේට පුදුන මේ පෝපිය වහන්සේගේ ත්‍යාගශීලීත්වයෙන් අප ලැබූ හේින්ද පොළොවේ සරුසාරයෙන් සහ මනුෂ්‍යයන්ගේ ශ්‍රමයෙන් සෑදුණු හේින්ද අප සදා ජීවනදායක පෝපිය බවට පත්වන හේින්ද
ඔබ වහන්සේ ආශිර්වාදිත වනසේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වනසේක්වා. සකල වේල දෙවි සමිදානනී අප වහන්සේට පුදන මේ මිදිවස ඔබ වහන්සේගේ ත්‍යාගශීලීත්වයෙන් අප ලැබූ හේින්ද මිදෙල පරදාවෙන් සහ මනුෂ්‍යයන්ගේ ශ්‍රමයෙන් සෑදුන හේින්ද අප සදා ආත්මික පාණි බවට පත්වන හේින්ද ඔබ වහන්සේ සදා ආශිර්වාදිත වනසේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වනසේක්වා. අපි නැගිට සිටිමු. සහෝදර සහෝදරියනි, වාගේ සහභාගී ආගේ සර්වබලධාරී දෙවියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද අපගේ තමන් වහන්සේගේ මුළු ශුද්ධ සභාවේ ත්‍යාපත සඳහාද ඔබගේ හස්තවලින් සමිදානෝ මෙම යාගය පිළිගන්නාසේක්වා. අපගේ ගැලුම් කරුවානන් වූ දෙවි සමිදානනී ඔබ වහන්සේ වෙතින් ඔබ ලබාගත් මේ පූපහා මිදිරස කිසිදු අගයක් නැති අපගේ කැටි භවයේ සලකුණක් ලෙසින් ඔබ වහන්සේට පොද කරන්නෙමු. ඔබ වහන්සේගේ දෑව ලබා ගැනීමට ඔබ අපට දුන් මේ යාගයෙන් ස්වර්ගීය විපාකයක් අත්කර ගැනීමටද අපට මඟ සැලැස්සුව මැනව. මේකේදී අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමේන්. සමිදානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වෙනසේක්වා. ඔබගේ හදවත් ඔසවන්න සමිදානන් වහන්සේ වෙත ඔසවා සිටිමු. අපගේ දෙවිදානන් වන සමිදානන් වහන්සේට ස්තුති කරමු. එය යෝග්‍ය හා යුතු වන්නේය. දේ මහත්මයන් වහන්සේ ඔබ වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තැන්හිද ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍යයේ සාධාරණයේ අපගේ යුතුයකම් හා ගැලවීමය. ඔබ වහන්සේ සිළු දී වවදාලේ වහන්සේගේ ශ්‍රී වචනයන් හේතු කොටගෙන ඔබ වහන්සේ අපගේ මෙදුම් කරුවන්ද ගැලුම් කරුවන්ද වශයෙන් උන්වහන්සේ අපේ තෙවසේක. උන්වහන්සේ සුදාත්මයන් වහන්සේගේ අනුභවයෙන් මිනිස් බවගෙන රණිවරයුත්තමාවන්ගෙන් උපන්සේක. ඔබ වහන්සේ කැමැති කරමින් උන්වහන්සේ කුරුසේ දෙයත් විහිදා අධික වේදනාවිද මරණයට පත් වී මරණය විදහැර ඔතානේ විදහා දක්වමින් අප සම පාරිශුද්ධ ජනතාවක් වශයෙන් ඔබ වහන්සේට හිමි කර දුන්සේක. එහින් සරදූතීන් සහ සියලු සුද්ධවන්තීන් සමග අපි ඔබ වහන්සේගේ මහිමය එක් කණින් මෙසේ ප්‍රකාශ කරමු. ශුවිශුද්ධය ශුවිශුද්ධය සුරසේනාවන්ගේ දෙවි සමිදානෝ ශුවිශුද්ධය අහසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ. උත්කෘෂ්ඨ මණ්ඩලයේහි ඕසානා. සමිදානන් වහන්සේගේ නාමයෙන් වඩින උතුමානෝ භාග්‍යවන්තය. උත්කෘෂ්ඨ මණ්ඩලයේහි ඕසානා. එසේ සමිදානයේ වහන්සේ සැබවින්ම සවිශුද්ධයේ ශ්‍රේෂ්ඨතාවල් පොත වහන්සේමය. එහෙන අහසින් පිණිපත්ත වන්නාක් මෙන් ඔබ වහන්සේගේ ආත්මයන් මේ පඬු මත වස්වා ඒවා පාරිශුද්ධවත් කරන මෙන් ආද සිටෙමු. අපේ සියදුනේ මේ පඬු අපෝදේශ අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ සිය කැමැත්තෙන් දුක් ප්‍රාර්ථිත තමන් පවරා දෙමින් පූපෙරගෙන තුති පුදමින් ඒ කඩාස්සු කිය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන අනුභව කරන්න. මක්නිසාදයත් මේ උපදේශා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. එලෙසම රාත්‍රී භෝජනය අනුභව කළ පසු උන්වහන්සේ කුසලානයද රැගෙන නැවත තුති පුදාසු කිය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන පානය කරන්න. මක්නිසාදයත් මේ අභිනව අනන්තෝද කියස මේ මාගේ රුධිර කුසලානයයි. පාකමා සඳහා බෝධේසාද බොහෝ දෙනා උදෙසාද ඒ වගුරුන් ලබන්නේ. මා සිහි කිරීම පිණිස මේ සිදු කරන්න. විශ්වාසය අභිරහස සමිදානනී ඔබ වහන්සේ නැවත වඩිනතේ ඔබ වහන්සේගේ ශ්‍රී මරණය ප්‍රකාශ කරමු.
ඔබ වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරමු. එහින් සංවිධානනය වහන්සේගේ මරණයද උත්ථානයද පරිස්මරණය කරමින් ජීවනදායක පූපයේද කැලීමදායක කුසලානිද අපි වහන්සේට පුද කරමු. වහන්සේ හැමේ සිරමින් වහන්සේට තේවා පුද කරන්නට සුදුසුන් වශයෙන් සැලකීම ගැන අපි වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්ම වහන්සේ විසින් එක්සත් කරනු ලබන ලෙස අවනත වායද සිටිමු. සංවිධානනයේ මුළු ලොවෙහි පෙතර පවත්නා වහන්සේගේ ශාන්ත සභාව සිහි කළ මැනව දස සතර වන ලියෝ නැමැති අප ශුද්ධෝත්තම පියාණන්ද මෙලකම් රාජිත් නැමැති අපගේ රාජගුරු ප්‍රසාදීන් වහන්සේද උන්වහන්සේගේ සහායක රාජගුරු ප්‍රසාදීන් වහන්සේලාද සකල පූජක පිරිස සමගම සභාව දෑවෙන් පරිපූර්ණවට සලස්වනු මැනව. මෙලට වහන්සේද කැඳවාගත් අද දින දිව්‍ය පූජාව ආරම්භයේදී නම් සඳහන් කළ වහන්සේගේ දාසදාසීන් සිහි කළ මැනව. වහන්සේගේ පුත්‍රයන්ගේ ශ්‍රී මරණයට සහභාගී වුණාට උන්වහන්සේ සමග උත්ථානයේ සහභාගී වීමට වරම් දුන මැනව. උත්ථානයේ අපේක්ෂාව තුළ සතුපුන අපගේම සහෝදර සහෝදරීන්ද වහන්සේගේ දරුකම්පාව කෙරෙහි විශ්වාසය ඇති නැසුණු කුසියලන්ද සිහි කර වහන්සේගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකයට රෝන් පිළිගත මැනව. අපසයලන්ට දනුකම්පා කළ මැනව. භාග්‍යවත් දේවමාතාවන්ට කන්නේ මරියොත්තුමාවන්ට ඔතමියගේ වෘසුතත්පති භාග්‍යවත් ජුසේමුලිතුන්ට භාග්‍යවත් අපෝස්තලවරුන්ට විරදාර ප්‍රාණ පරිත්‍යාගීවරුන්ට සුදෝ ජුසේ වාස්මුලිතුන්ට සුදෝ අගස්තින වනුදුන්ට සිර සුද්ධවන්තින්ද සමග සදා ජීවනයට සහභාගී වූට අපෝ සුදුස්සන් කළ මැනව. තවද ඔවුන්හා සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගෙන් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සර්වදාරී දෙවී පියාණනි ශුද්ධාත්ම වහන්සේ හා සමග එක්වඩසන්නා වූ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටමත් වේවා. යලිවිදායකන පණතින් ප්‍රගුණ වේ දේපදේශයෙන් පුහුණු වේ අපි නිතර මෙසේ යාඥා කරමු. පරමානන්ද වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත පරමාණ්ඩලයේ මෙන් මෙලොවේ සිටු වේවා. අපගේ ඉදිරිදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදා ගත මැනව. සංවිධානයේ සිලහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මේ ජීවිත කාලෙදී අපට සාමය දෙන මෙන්ද අපි අවනත වායද සිටෙමු. ඊට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුවම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වේ. අපගේ කලුන් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැත පැමිණීමේ භාග්‍යවත් වූ අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක්නිසාද රාජ්‍යද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේය. ස්වාමී ඔබ සමග තබා යමි මාගේ ස්වාමී ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් නමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් සංවිධානයේ වහන්සේ අපගේ පාපයන් නොතකා වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා වහන්සේගේ කැමැත්ත පරිදි එම සභාවට දයනුත සාමයේද සමගිය දානය කළ මැනව. වහන්සේ සදාටම වැඩවසනසේක රාජකම් කරනසේක. ආමේන්. සවිදරණ වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙක කෙනාට සාමය පතමු. ලොවේ පව් හරින
දේව බැටළු පෝතක යානනි අපට කරුණා කළ මැනව ලොවේ පව් හරින දේව බැටළු පෝතක යානනි අපට කරුණා කළ මැනව ලොවේ පව් හරින දේව බැටළු පෝතක යානනි අපට සාමය දුන මැනව මෙලදී බැටළු පෝතකයාණෝ මෙලොවේ පව් කරන තෙරුන් වහන්සේ උන්වහන්සේගේ භෝජනයට ආරාධන ලද්දෝ භාග්‍යවන්තයෝය. සමිදානනි ඔබ වහන්සේ මා තුළට වඩින්නට මම සුදුසෙක් නොෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුව වන්නේය. සදාතන ගැලවීම වන දෙවි සංවිධානයේ වහන්සේගේ ගැලවීමදායක දීමරාමේ තෘප්තිමත් වූ අපි වහන්සේගේ දයා කරුණාව කෙරෙහි බලාපොරොත්තු වෙමු. මේ දිවස අප්‍රසාදයේ මගින් වහන්සේ මෙලොවේදී අප පෝෂණය කරන්නාක් මෙන් සදාතන ජීවිතය සඳහා අවශ්‍ය වරමින්ද අප හැම පරිපූර්ණ කළ මැනව. මෙකීදී අප සංවිධානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමේන්. සංවිධාන වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සර්වබලධාරී දේව මහෝත්තම ආනන්ද වන පියාණන් වහන්සේද පුත්‍රයන් වහන්සේද සුදාත්මයන් වහන්සේද ඔබ ආශිර්වාද කරනසේක්වා. ආමේන්. යන්න සාමේනිතව ජීවත් වන්න දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. දවසේ වැඩ කටයුතු දෙමතන් වහන්සේට බාර කරලා මෙසේ ආඥා කරමු. නමෝ මරියනී ප්‍රිය ප්‍රසාද පූර්ණමන්තේනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතුරෙන් ආශිර්වාද ලද්දී වහන්සේය. ඔබගේ ශ්‍රී කුසේ පළවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනී දේව මෑණියනි පාපී අපෝදේසා දැනුත් අපේ මරණ වේලේදී ත්‍යාඥා කළ මැනව. ආමේන්. සාන්ත කුරුසයඩයාලමෙන් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා. අපගේ දෙවි ස්වාමිනී පිතාගේත් පුත්‍රයාගේත් ස්ප්‍රීතු සාන්තුගේත් නාමයෙන්. ආමේන්. අවසර දෙනාට ජේසු පිටයි. ජේසු පිටයි ෆාදර්.